හරි සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම අද තියෙන්නේ අපි ට්‍රේඩින් බේසික් කියලා දෙන අපේ YT YouTube එකට දාන වීඩියෝ සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එක. අද අපි කතා කරන්නේ කැන්ඩල් ගැන. මේ කැන්ඩල් වලට තමයි මාකට් එකම මූව් වෙන්නේ. අපි ඒක ගැන අද කතා කරමු. හරි. මේ ඔයගොල්ලන්ට පේනවා මේ මාකට් එක හැදිලා තියෙන්නේ මොන වගේද? මේ මාකට් එක හැදිලා තියෙන්නේ කැන්ඩල් වලින්. මෙන්න මේවට තමයි කියන්නේ කැන්ඩල් එකක් කියලා. තේරුණාද? මේවට කියන්නේ කැන්ඩල් එකක් කියලා. ඒ කැන්ඩල් එකතු වෙලා තමයි මේ මාකට් එකම හැදිලා තියෙන්නේ. වෙන මොකුත් නැහැනේ මේකේ. ගස් කොළන්, ගල්, ගෙවල් ඕව නැහැනේ. තියෙන්නේ කැන්ඩල් විතරයි. වෙන කිසි දෙයක් නැහැ. මේ අපි අඳින ටූල් අපි ඇන්දොත් මිසක් නැත්තම් මාකට් එකට ඕවා නැහැ. මේ කැන්ඩල් වලට තමයි මේ මාකට් එක හැදෙන්නේ. මේ කැන්ඩල් එකක් කියන්නේ මොකක්ද? මේ කැන්ඩල් එකක් කියන්නේ බුලිෂ් කැන්ඩල් තියෙනවා, බෙයාරිෂ් කැන්ඩල් තියෙනවා. බුලිෂ් කියන්නේ අප් පැත්තට. දැන් බුලිෂ් කියන්නේ අප් වෙනවා. අර අප් පැත්තට දෙන අදහස තමයි බුලිෂ් කියලා කියන්නේ. බෙයාරිෂ් කියන්නේ ඩවුන් පල්ලෙහාට යනවා, මිල පල්ලෙහා යනවා. අන්න ඒ අදහස තමයි බෙයාරිෂ් කියන්නේ. බුලිෂ් කැන්ඩල් ඔය බෙයාරිෂ් කැන්ඩල් ඔය දෙකක් තියෙනවා. දැන් ඔයාලගේ දැන් මගේ මේ කලර් එක මම වෙනස් කරගෙන තියෙන්නේ. දැන් ඔයාලගේ තියෙන්නේ කොළයි රතුයි. කොළ පාටෙන් පෙන්වන්නේ බුලිෂ් කැන්ඩල් ටික. ඒ කියන්නේ මිල ඉහළට යන කැන්ඩල් ටික බුලිෂ් කැන්ඩල්. රතු පාටෙන් පෙන්වන්නේ පල්ලෙහාට යන ටික. මිල පහළට යන ටික බෙයාරිෂ් කැන්ඩල්. පාට නෙමෙයි අදාළ. එකකින් වෙන වැඩේ තමයි බලන්න. මෙන්න මේ දැන් මේ මුලින්ම කැන්ඩල් එක ගැන කතා කරමුකෝ. දැන් මෙන්න මෙතන මේ තියෙන්නේ නිකන් කොට කෑල්ල වගේ. කොටුව හැඩයට තියෙන්නේ. ඒකට කියන්නේ කැන්ඩල් බොඩි එක කියලා. තේරුණාද? ඒකට කියන්නේ කැන්ඩල් බොඩි එකක් කියලා. ඊට පස්සේ මේ ඉරෙට්ට වගේ තියෙන මෙන්න මේ ඉරෙට්ට වගේ තියෙන එකට කියන්නේ විග් එක කියලා. ඒ දෙක හොඳට මතක තියාගන්න ඕනේ ඉස්සරහට පාවිච්චි වෙන දේවල්. මේකට කියන්නේ මේ ඉරෙට්ට වගේ තියෙන හැම කැන්ඩල් එකක්ම වගේ හැදලා තියෙනවා. ඒකට කියන්නේ විග් එක කියලා. මේ සම්පූර්ණ මේ කොටුව හැඩෙට තියෙන සම්පූර්ණ පිරිල වගේ තියෙන එකට කියන්නේ කැන්ඩල් බොඩි එක කියලා. හරි. මේ කැන්ඩල් වලට අනුව තමයි මාකට් එක හැදිලා තියෙන්නේ. දැන් මේ කැන්ඩල් වල මේ කැන්ඩල් වර්ග ගොඩක් තියෙනවා. තේරුම නම් එකම වගේ හැම එකේම හැබැයි මේවා වර්ග ගොඩක් තියෙනවා. අපි කතා කරමු අන්නේ කැන්ඩල් වර්ග ගැන. හරි. කැන්ඩල් ස්ටික්, බුලිෂ් තියෙනවා, බෙයාරිෂ් තියෙනවා. හරි. මුලින්ම මරුබෝසු කැන්ඩල්. මරුබෝසු කැන්ඩල් එකක් තමයි. මේක තමයි ගොඩක් වෙලාවට මොන ඇනලයිස් මෙතඩ් එකෙත් අපි මාකට් එක අදාළ ට්‍රේඩ් එකට අනුව shift වුණාද කියලා. ඒ කියන්නේ කන්ෆර්මේෂන් කරගන්න. ඒක දැන් මේකෙන් අපි ඉස්සරහට කතා කරනවා සපෝට් රෙසිස්ටන්ට් ගැන. අන්න ඒ ලයින් බ්‍රේක් වුණාට පස්සේ මාකට් එක ඒ පැත්තට යාවි කියන අදහස ගන්න මෙන්න මේ මරුබෝසු කැන්ඩල් තමයි මේ කැන්ඩල් වලින් තියෙන පවර්ෆුල්ම කැන්ඩල් එක. ඒ කියන්නේ මරුබෝසු කැන්ඩල් තමයි හැම දෙයකදීම අපි බලන්නේ. මරුබෝසු කැන්ඩල් එකක් හැදෙන විදිය මේ සරලව මේ තියෙනවා. මම ෆොටෝ දෙකක් දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලොකු කැන්ඩල්. පොඩි නෑ මේවා ලොකුයි. ලොකු කැන්ඩල් ලොකු ගා. ඒ කියන්නේ මෙතන දැන් මේ කැන්ඩල් එකක් හැදෙන්නේ බයර්ස්ලා සෙලර්ස්ලා නෝනේ. බුලිෂ් මරුබෝසුවක් කියන්නේ එතන බයර්ස්ලා ගොඩක් ඉන්නවා. එතන බයර්ස්ලා ගොඩක් කියන අදහසනේ. එතකොට මාකට් එකේ මිල ඉහළ යනවා. හරි. ඊට පස්සේ සෙලර් රතු පාටින් පෙන්නනවා. මොනවද මේ බෙයාරිෂ් කැන්ඩල් බෙයාරිෂ් මරුබෝසුවක් කියන්නේ. එතන සෙලර්ස්ලා ගොඩක් ඉන්නවා. එතකොට මාකට් එකේ මිල පල්ලෙහා යනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මරුබෝසු කැන්ඩල් එකක් මට පෙන්වන්න පුළුවන්. මරුබෝසු කැන්ඩල් හැමතැනම වගේ තියෙනවා. මේ තියෙන්නේ මරුබෝසු කැන්ඩල්. අපි කලින් මාක් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මරුබෝසු කැන්ඩල්. පැහැදිලියදනේ? තරමක් විශාල කැන්ඩල් තමයි මරුබෝසු කැන්ඩල්. අපි ඉස්සරහට ඇනලයිස් කරද්දි මේ මරුබෝසු කැන්ඩල් එක ගොඩක් අවශ්‍ය වෙනවා. අනිත් ඒවා නම් එහෙම වැඩි අදාළ වෙන්නේ නැහැ. ස්කැල්පින් පැත්තේ පොඩ්ඩක් බැලුවට මරුබෝසු කැන්ඩල් එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ මරුබෝසු කැන්ඩල් එක හොඳට ඔළුවේ තියාගන්න. හොඳට මීටර් කරගෙන තියාගන්න. හරි. ඊට පස්සේ හැමර් කැන්ඩල් එක. හැමර් කැන්ඩල් එකේ නම් තියෙන්නේ යටට දිග විග් එකක් තියෙනවා. උඩ තියෙන කැන්ඩල් බොඩි එක චූටි කැන්ඩල් බොඩි එකක් තියෙනවා. බෙයාරිෂ් හැමර් කැන්ඩල් එකක් හරි බුලිෂ් හැමර් කැන්ඩල් එකක් හරි දෙකේම කැන්ඩල් බොඩි එක චූටි විග් එක යට පල්ලෙහා පැත්තට දිගට තියෙනවා.
අර ඒ විදිහට තමයි මේ හැම කැන්ඩල් එක හැදිලා තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ මේවා සපෝට් ලයින් එකක් හරි සපෝට් ලයින් එකක් තියෙන තැන හරි ඔය සප්ලයි සෝන් එකක් ඩිමාන්ඩ් සෝන් එකක් ගාව තියෙනවා. ඔය ඒ සෝන් ගැන ළඟ තියෙද්දි ට්‍රෙන්ඩ් ලයින් ගාව තියෙද්දි මාකට් එක ෂිෆ්ට් වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ දැන් ඩවුන් එකක් ආවොත් අප් එකක් වෙන්න පුළුවන්. අප් එකක් ගියොත් ඩවුන් එකක් වෙන්න පුළුවන් කියන සිග්නල් එකක් තමයි මේ හැම කැන්ඩල් හැදෙනවා කියන එකෙන් දෙන්නේ. ඒ මාකට් එක අනිත් පැත්තට යවනවා කියන අදහසක් තමයි දෙන්නේ. ඒක හැම කැන්ඩල්. දැන් හැම කැන්ඩල් එකකම හැම කැන්ඩල් එකක් නෙමෙයි මම දැන් කියන්නේ මේ හැම කැන්ඩල් එකක් ගැන. හරිද? ඒ කියන්නේ මේ තියෙන ඔක්කොම කැන්ඩල් වල තේරුම කියන්නේ ওই shift වෙන කතාව තමයි කියවෙන්නේ. මරබෝසු එක තමයි ඔළුවේ තියාගන්න ඕන. හරි. හැම කැන්ඩල් එකේ හැදිච්ච දැන් ඔයගොල්ලෝ දන්නවා හැම කැන්ඩල් එක අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ඉන්වර්ටඩ් හැම කැන්ඩල් එක. ඉන්වර්ටඩ් හැම කැන්ඩල් එකේ තියෙන වෙනස මේකේ විග් එක යටට මේකේ විග් එක උඩට. ඔච්චරයි ඉතින් වෙනස තියෙන්නේ. අර කතාවම තමයි ඕකෙත් කියන්නේ. ඕක හැදෙනවා කියන්නේ අර සපෝට් ලයින් එකක් ගාව රෙසිස්ටන්ට් ලයින් එකක් ගාව ට්‍රෙන්ඩ් ලයින් ගාව ඕක හැදෙනවා කියන්නේ මාකට් එක අනිත් පැත්තට හරවන්න තියෙන chance එක වැඩි කියන අදහස තමයි ඕකෙන් කියවෙන්නේ. හරි. ඊට පස්සේ shooting star. shooting star එක කියන්නේ මොකක්ද? shooting star එකක අර ඉන්වර්ටඩ් හැම එක වගේ තමයි. දිග විග් එකක් තියෙනවා උඩට. කැන්ඩල් බොඩි එක චූටි. නමුත් යටටත් චූටි විග් එකක් තියෙනවා. තේරුණාද? මේ කැන්ඩල් බොඩි එක චූටි අර මේකේ සයිස් එකට වගේ තමයි තියෙන්නේ ඉන්වර්ටඩ් හැම එකේ සයිස් එකට වගේ. උඩට දිග විග් එකක් තියෙනවා යටට චූටි විග් එකක් තියෙනවා. අන්න ඒකට කියන්නේ shooting star එකක් කියලා. ඕකේ තේරුමත් ඉතින් අර ටිකම තමයි මාකට් එක shift කරන්න පුළුවන්. අර මේ ස්කැල්පින් වලදී ටිකක් බලනවා. නමුත් ওই දැනට කියලා දෙන ක්‍රමවලට මේ ටික මෙහෙම ඔළුවේ තියාගත්තම ඇති. ඕකෙන් කියවෙන්නේත් මාකට් එක අනිත් පැත්තට හැරවෙනවා කියන අදහස තමයි. ඊට පස්සේ හැදෙන හැංගින් මෑන් කැන්ඩල් එක. හැංගින් මෑන් කැන්ඩල් එකේ තියෙන වෙනස මේකේ දිග විග් එක තියෙන උඩට මේකේ දිග විග් එක තියෙන්නේ යටට. ඔච්චරයි ඉතින් ඒකේ තියෙන වෙනස. අර කතා ටිකම තමයි. ඊට පස්සේ පින් බාර් කැන්ඩල්. පින් බාර් කැන්ඩල් වලින් ගොඩක් වෙලාවට මාකට් එකේ ලික්විඩිටි හන්ට් කරන්න යනවා. පින් බාර් කැන්ඩල් වලින්. මාකට් එකේ පින් බාර් කැන්ඩල්, ඩොජි කැන්ඩල් වලින් තමයි මාකට් එකේ ලික්විඩිටි හන්ට් කරන්න යන්නේ. මේකේ දිග විග් එක සාමාන්‍ය ලොකු ගොඩක් දිග විග් එකක් තමයි තියෙන්නේ. බුලිෂ් වලත් එහෙමයි, බෙයාරිෂ් වලත් එහෙමයි. දිග විග් එකක් තමයි මේ පින් බාර් කැන්ඩල් වල දෙන්නේ. මේකෙන් නම් කියවෙන්නේම මාකට් එක shift වෙනවා කියන එක. ලික්විඩිටි හන්ට් එකක් වෙනවා කියන්නේම මාකට් එක අනිත් පැත්තට shift කරනවා කියන එක තමයි. මේ හැන්ඩල් එකත් අර කතා ටිකම තමයි ඕවා හැදෙන්නත් උන අර තැන් වලම තමයි. ඇනලයිස් මෙතඩ් කතා කරද්දී ඕවා හැදෙන තැන් හරියටම අපිට අඳුර ගන්න පුළුවන්. පින් බාර් කැන්ඩල් එක නම් පැහැදිලි ඔක දිග විග් එකක් තියෙනවා මේ එක දිශාවකට. ඩොජි කැන්ඩල් එකක සරලව වෙන්නේ මාකට් එකේ මිල ඉහළත් යනවා පහළත් යනවා ආපහු තිබ්බ තැනටම එනවා. ඒක නිසා මේ දෙපැත්තේ එක සමාන වගේ විග් දෙකක් තියෙනවා. මැද තියෙනවා චූටි නිකන් අනිත් පැත්තට තියෙන පොඩි කැන්ඩල් බොඩි එකක්. මේ ඩොජි කැන්ඩල් හැදෙන වර්ග තුන මේ වර්ග තුනට මාකට් එකේ ඩොජි කැන්ඩල් තියෙනවා. මේවෙන් කියවෙන්නේ මාකට් එක සයිඩ් වේ කියන එක තමයි. මාකට් එක එක තැන කියන එක තමයි මේවෙන් කියවෙන්නේ. ඊට පස්සේ එන්ගල්ෆින් මේ කැන්ඩල්ස්ටික් පැටර්න් එකක් මේ තියෙන්නේ. මේකේ අර පළවෙනි කැන්ඩල් එක සම්පූර්ණයෙන්ම වහගෙන තමයි දෙවෙනි කැන්ඩල් එක හැදෙන්නේ. බුලිෂ් එන්ගල්ෆින් එකක් නම් රතු පාට. ඒ කියන්නේ බෙයාරිෂ් කැන්ඩල් එක සම්පූර්ණයෙන්ම වහගෙන බුලිෂ් කැන්ඩල් එක හැදෙන්න ඕන. ඒකේ තේරුම සෙලර්ස්ලා ටික වහගෙන බයර්ස්ලා වැඩි වෙන එකක්. අන්න ඒකෙන් කියවෙන්නේ මාකට් එක මිල ඉහළ යාවි කියන අදහස තමයි ඕකෙන් දෙන්නේ. ওই කැන්ඩල් ওই පැටර්න් එක හැදුණු කැන්ඩල්ස්ටික් පැටර්න් එක හැදුණු. ඕකෙම බෙයාරිෂ් පැත්ත තියෙන්නේ බුලිෂ් පැත්තට ඉන්න කැන්ඩල් එක සම්පූර්ණයෙන්ම වහගෙන බෙයාරිෂ් පැත්තට කැන්ඩල් එකක් හැදෙනවා. මේවා නම් මේවා බලලා ට්‍රේඩ් කරන්න යන්න එපා, ලොස් වෙනවා. ඒක නිසා මේවා දැනගෙන හිටියම ඇති. මේවා බලලා නම් ට්‍රේඩ් කරන්න යන්න එපා, අනිවාර්යෙන් ලොස් වෙනවා. දැන් ඔයාලා මාකට් එකට ගිහින් ප්‍රැක්ටිස් කරලා බලන්න මේ වගේ තැන්වල සමහර තැන්වල මේවා අර ගණන් ගෙනවත් නැහැ. මේ තියෙන හරාමිය වෙන්නේ
අරකෙම අනිත් පැත්තේ ඒකේ පළවෙනියට ලොකු දැන් ඒ කියන්නේ ලොකු මූවමන්ට් එකක් තිබ්බ තැන වෙනස් විරුද්ධ දිශාවට පොඩි මූවමන්ට් එකක් එනවා. ඒකෙන් කියවෙන්නේ මාකට් එක නිකන් બ્લોක් කරා හිර කරා වගේ නිකන් උඩට යන්න නොදී පල්ලෙහාට හැරෙව්වා වගේ අදහසක් වෙන්නේ එතන. සරල දෙයක්. මේ වැඩි හිතන්න එපා ඒ දේවල් මේක දැනගෙන ඉන්න මේවට රේට් කරන්න යන්න එපා. හරාමිය වෙන්නේ අර තියෙනවා bearish candle එකක් ලොකු ඒ කියන්නේ ලොකු bearish movement එකක් තියෙන වෙලාවක ඔන්න චූටියට green candle එකක් ඒ කියන්නේ bullish candle එකක් හැදෙනවා. ඒ කියන්නේ එතනට බයස්ලා ආවා කියන එක එතනින් කියවෙනවා පොඩි අදහසක් මිල ඉහළ යාවි කියලා. මෙතන bearish හරාමිය කියවෙන්නේ bullish පැත්තට ඉන්නවා ලොකු පිරිසක්. හැබැයි ඒ අතරේ ලොකු movement එකක් තියෙන වෙලාවක ඔන්න හැදෙනවා sell candle එකක්. අර ඒකෙන් කියවෙන්නේ එතනට sellers ලාවා කියන එක. එතනින් කියවෙනවා චුට්ටක් දැන් මාකට් එක ඩවුන් වෙන්න පුළුවන් කියලා. ඔන්න ඕක ඔයාලා තේරුම් අරගන්න මේවට ට්‍රේඩ් කරන්න යන්න එපා. හරි. ඔන්න ඊළඟ එක candlestick evening star and morning star. evening star and morning star. evening star එක මේක නම් ගොඩක් වෙලාවට වැඩ කරලා තිබ්බා sub resistance ගාව support ගාව තමයි. ඒකත් ওই 5 minute 1 minute වගේ ඒවා නෙමෙයි. හොඳ 4 hour 1 hour වගේ එක හැදෙන support resistance එක තමයි මේක වැඩ කරලා තිබ්බේ. evening star එකක් කියන්නේ bullish පැත්තට candle එකක් තියෙනවා. ඊට පස්සේ doji candle එකකින් අර resistance එකේ liquidity hunt එකක් වෙනවා. ඊට පස්සේ නෑ මම මේ කතා කරන්නේ chart මේ pattern candlestick pattern එකේ advance තියෙන විදියට. හරිද? අර basic විදියට නම් මෙහෙම U-turn එකක් ගහලා වගේ තමයි ඕක වෙන්නේ. සරලවම කිව්ව මේ අර resistance එක touch වෙන්න හරි ඕන liquidity hunt එකක් වුණොත් confirm liquidity hunt එකක් වුණොත් වැඩේ confirm යත්නම් touch වෙන්න හරි ඕන අර resistance line support line ඉස්සරහට කතා කරනවා ඊළඟ දවසේ මේ තියෙන්නේ ඔය ඊළඟට තියෙන්නේ මේක අපේ course එකේම උගන්වන දේවල් basic ටික ඔයාලට අපි YT YouTube එකට දානවා කවුරු හරි ඉගෙන ගනීවි කියන අදහසින් මොකද මේ ඔයගොල්ලෝගෙන් ওই 35000 28000 ගන්න සෙට් එක කියලා දෙන්නේ මාකට් එකේ මෙන්න මේ ටික විතරයි. මෙන්න මෙතනට එනකන් විතරයි ෆිබොනාචි වලට එනකන් කියලා දෙන මේගොල්ලෝ chart pattern ඔය දේවල් ටික. ඉතින් ඕක අරගෙන 28000 30000ක් ගෙවලා ඕක ඉගෙන ගන්න දෙයක් නැහැ. මේ වීඩියෝ වල කියලා දෙන්නෙම ඒ දේවල් තමයි. ඇඩ්වාන්ස් ලෙවල් නම් මම YouTube එකට ඔය කියලා දෙන්න පුළුවන් ටික ඔක්කොම දානවා. අනිත් ඒවා නම් ඉතින් දාන්න වෙන්නේ නැහැ. හරි. ඒක ඕනේ නැහැ. දැන් මේ ඉගෙන ගන්න එක ඉගෙන ගන්නකො. evening star එකක් වෙන්නේ ඔන්න ඔය වගේ එකක්. morning star එකෙත් වෙන්නේ ඒකම තමයි. bearish පැත්තට candle එකක් තියෙනවා. දැන් මෙතනදී doji candle එකක් හැදෙනවා කියන්නේ bearish ලගේ power එක අඩු කරනවා. ඔන්න bullish candle එකක් හැදෙනවා මේ bearish candle එකත් පහු කරගෙන. මර බෝසුවක් වගේ හැදුනොත් වැඩේ ගොඩ. එකෙන් මාකට් එක අප් වෙනවා. මෙතනත් එන්නේ බයර්ස්ලා තමයි ගොඩක් ඉන්නේ. ඔන්න බයර්ස්ලාගේ power එක අඩු කරලා doji candle එකක් හැදුනා. doji candle එකෙන් පස්සේ හැදෙන එක ලොකු bearish sell candle එකක් හැදුනා කියන්නේ ආයේ මර බෝසුවක් වගේ හැදුනා කියන්නේ වැඩේ sure shot. ආයෙ ඔන්න මාකට් එක ඩවුන් වුණා. ඔන්න ඔය ටික තමයි ඔය කැන්ඩල් වලින් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මේ මාකට් එක දුවන්නේ කැන්ඩල් වලට අනුව කියලා. මේවයි තව පැටර්න් දැන් කැන්ඩල් ගැන කතා කරා ඊළඟට අපිට පැටර්න් ගැන කතා කරන්න තියෙනවා. අපි ඒව ගැන කතා කරමු. දැන් මම පොඩි වීඩියෝ ගේන්නේ. එතකොට 3-4 පාරක් බලලා හරි ඔයාලට වැඩේ අල්ල ගන්න පුළුවන්. ඒක නිසා මේ පොතක එහෙම ලියාගත්තට පාඩු නම් වෙන්නේ නැහැ. හරි. අදට කතා කරන් තියෙන්නේ ඔච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එහෙනම් හැමෝටම good luck. මතක ඇතුව subscribe කරන්න, like එකක් එහෙම දාන්න. ඉතින් ඔච්චරයි අපිට මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන එකෙන් හම්බෙන්නේ.